එක ලයිව් වීඩියෝ එකකින් මේ ඔක්කොම එකතු වුණා. රුක්ෂාන් thank you. ඒ වගේම ඔයගොල්ලෝ හැමෝටම thank you. නම් දන්නේ නැති වුණත් මේ හැමෝම අපේ කට්ටිය, අපේ යාළුවෝ, අපේ සහෝදර සහෝදරියෝ එක ලයිව් වීඩියෝ එකකින් මෙච්චර එකතු කරා. අපි තවත් එකතු කරන්න බලාපොරොත්තු වෙනවා. ඉදිරි දවස් 2-3 ඇතුළතදී ලංකාවට ගොඩක් මේ වගේ පාසල් ද්‍රව්‍ය, විශේෂයෙන් පාසල් ද්‍රව්‍ය ගොඩක් ගන්න බලාපොරොත්තු වෙනවා. කුඩා ළමයින්ට කෑම, බීම, අපි ලංකාවෙන් එකතු කරගෙන යනවා වතුර බෝතල්. ලංකාවේ ඔෆිස් වල ගොඩක් දේවල් මේ වෙද්දී එකතු වෙමින් තියෙනවා. ඔයගොල්ලෝ හැමෝටම එකතු වෙන්න ආරාධනා කරනවා. UAE වල කරුණු ඉන්නවා නම් තාමත් පරක්කු නැහැ. දැම්ම එකතු වෙන්න, දැම්ම කතා කරන්න. කතා කරත් ඇති. දෙන්න ඕනේ නැහැ. හිත හයිය තිබ්බ කොල්ලේ අඳුරුම් කමට ඇවිල්ලා මට උදව් කරා. thank you brother. ඒ වගේ තියෙන්න ඕනේ නැහැ. දෙන්න තියෙන්න ඕනේ නැහැ. ඕනේ වෙන්නේ හිතේ උමනාවයි ඒ චේතනාවයි විතරයි. හැමෝටම එකතු වෙන්න පුළුවන්. අපි ලංකාවට ඇවිල්ලා ආමුදුරෝ ගම් වතුර ගොඩාක් සේවයක් නිකවැරදි ඉඳන් කරගෙන යනවා අපි දැක්කා. ඉතින් මේ සේවය තියෙනවා කතනෝරු ආමුදුර මුකුත් කරන්නේ නැද්ද කියලා. මගෙනුත් අහනවා. මම ඩුබායි ගිහින් ආමුදුරේ. ඇත්තටම මේ ඉන්නකොට මම ඩුබායි ලංකාවේ අසෙන් ලංකාවේ නැති වෙච්ච එක ලොකු පාඩුවක්. ඒ පාඩුව අපිට නෙමෙයි. මේක කැමරාවටම කියන එකක් නෙමෙයි. ඒක කවුරුත් දන්නවා. නමුත් ඒ හිටපු නැති එකත් සමහර ලංකාවේ හිටියා නම් ටොන් 35ක් එක්ක කරන්න හම්බෙන්නේ නැති වෙයි. ඩුබායි වල නේ එක රැයටද පැයටද? පැයයි 2යි 3යි. ඔව් රැයක් කෙලිවන්න කලින් ටොන් 35ක් ලංකාවේ මිනිස්සු වෙනුවෙන් එකතු කරා. මේ වෙලාවේ ගත්තා. මේ වෙලාවේ හැම කෙනෙක්ම අපිත් මේ කරන්නේ නේ මේවා බෙදන එක. තව සති දෙකකින් මේක ලංකාවේ මිනිස්සුන්ට අමතක වෙනවා. එතකොට මේ මිනිස්සු ගෙවල් වල ඉන්නකොට ඔය එන බඩු ටික බෙදන්න පුළුවන්. මේ අවුරුද්ද ඉවරෙන්න කලින් හැමෝම සතුටු කරන්න තමයි අරමුණ. ගොඩක් වටිනවා.